ඒ ගහ කපලා තියෙනවා. අඩි 1මාරක ඉතුරු වෙලා තියෙනවා ගහේ මුල. මේ ගහ කැපුවේ ඇයි කියන එක තේරුම් ගත්තා නම් මේ නඩුව වැටුනේ ඇයි කියන එක තේරෙවි. මේ නඩුව වැටෙන්න ඉස්සෙල්ලා මේ නඩුව දාලා තියෙන්නේ විරල සංරක්ෂණ පනතෙන්. විරල සංරක්ෂණ පනතේ කියනවා වෙරළේ තියෙන අවසාන තුරුලතාවේ සිට මීටර 20ක් ඉදිකිරීම කරන්න එපා. වෙරළේ සිටින අවසාන තුරුලතාවේ ඉඳලා මීටර 300ක් මුහුද දෙසටත් ඉදිකිරීම කරන්න එපා කියලා. මෙතන මේ විහාරයේ බුද්ධ රූපේ තියෙන තැන අවසාන තුරුලතාවේ ඉඳලා මීටර 50ක් විතර මෙහෙන් තමයි ওই බුද්ධ රූපේ තිබුණේ. මේගොල්ලෝ මොකද්ද කෙරුවේ? ඔය නඩුව දාන්න ඉස්සෙල්ලා ගහ කැපුවා. ඒ ගහේ මුල අයින් කරන්න බැරි වුණා තාම මුල තියෙනවා. ඊට පස්සේ තමයි මේ නඩුව දැම්මේ. ඒකෝර ඔබට තේරෙන්න ඕන කාගේ ඌමනාවටද මේ ගහ කපලා තියෙන්නේ කියලා මේ ළඟදි කපපු එකක්. එතකොට මේ නඩුව දාලා මේ ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට ගත්තට පස්සේ අපි විශාල කාර්ය දින ගාණක් මේ අධිකරණයේ පෙනී ඉඳලා මේක බේර ගන්න කටයුතු කරුවා. මෙතන ඉන්නවා අරිසිමලේ හාමුදුරුවෝ කියලා නායක හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ මට කිව්වා මහත්තයා මට නඩු 16ක් තියෙනවා. මහත්තයාට පුළුවන් නම් නඩුවට පෙනී හිටීම කොහොම වෙතත් මට උපදෙස් දෙන්න එක කරන්න කියලා. මම අහුවා මේ මොකටද ඔබ වහන්සේට නඩු 16ක් තියෙන්නේ කියලා. එතකොට කිව්වා මම නඩුවලට නීතිඥ සංජීව වීරවික්‍රම අද දවසේ තුනේ අතිශය වැදගත් නඩුවක්. ඒ තමයි මේ ත්‍රිකුණාමලයේ මේ විහාරයේ ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට අරගෙන දැනට දවස් 26ක් වෙනවා. ඒක සම්බන්ධයෙන් මහාධිකරණයත් මහේස්ත්‍රාත් අධිකරණයත් අප ලබා දීම සිදු කළ හැකිද කියන එක සලකා බැලුවා. මේකේ අතිශය වැදගත් පොඩි කෑල්ලක් තියෙනවා කියන්න. මේ නඩුව මේ අහසෙන් වැටිච්ච නඩුවක් කියලා ගොඩක් අය හිතන් ඉන්නේ. එහෙම නෙමෙයි. මේකේ මේ නඩුවට ඉස්සෙල්ලා ඔබ ගිහිල්ලා බලන්න ඔය විහාරයේ පිටිපස්ස පැත්තේ තියෙනවා ගහක්. ඒ ගහක් කපලා තියෙනවා. අඩි 1මාරක ඉතුරු වෙලා තියෙනවා ගහේ මුල. මේ ගහ කැපුවේ ඇයි කියන එක තේරුම් ගත්තා නම් මේ නඩුව වැටුනේ ඇයි කියන එක තේරෙවි. මේ නඩුව වැටෙන්න ඉස්සෙල්ලා මේ නඩුව දාලා තියෙන්නේ විරල සංරක්ෂණ පනතෙන්. විරල සංරක්ෂණ පනතේ කියනවා වෙරළේ තියෙන අවසාන තුරුලතාවේ සිට මීටර 20ක් ඉදිකිරීම කරන්න එපා. වෙරළේ සිටින අවසාන තුරුලතාවේ ඉඳලා මීටර 300ක් මුහුද දෙසටත් ඉදිකිරීම කරන්න එපා කියලා. මෙතන මේ විහාරයේ බුද්ධ රූපේ තියෙන තැන අවසාන තුරුලතාවේ ඉඳලා මීටර 50ක් විතර මෙහෙන් තමයි ওই බුද්ධ රූපේ තිබුණේ. මේගොල්ලෝ මොකද්ද කෙරුවේ? ඔය නඩුව දාන්න ඉස්සෙල්ලා ගහ කැපුවා. ඒ ගහේ මුල අයින් කරන්න බැරි වුණා තාම මුල තියෙනවා. ඊට පස්සේ තමයි මේ නඩුව දැම්මේ. එතකොට ඔබට තේරෙන්න ඕන කාගේ ඌමනාවටද මේ ගහ කපලා තියෙන්නේ කියලා මේ ළඟදි කපපු එකක්. එතකොට මේ නඩුව දාලා මේ ස්වාමීන් වහන්සේලා මේ අත්අඩංගුවට ගත්තට පස්සේ අපි විශාල කාර්ය දින ගාණක් මේ අධිකරණයේ පෙනී ඉඳලා මේක බේර ගන්න කටයුතු කරුවා. මෙතන ඉන්නවා අරිසිමලේ හාමුදුරුවෝ කියලා නායක හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ මට කිව්වා මහත්තයා මට නඩු 16ක් තියෙනවා. මහත්තයාට පුළුවන් නම් නඩුවට පෙනී හිටීම කොහොම වෙතත් මට උපදෙස් දෙන්න එක කරන්න කියලා. මම අහුවා මේ මොකටද ඔබ වහන්සේට නඩු 16ක් තියෙන්නේ කියලා. එතකොට කිව්වා මම නඩුවලට මේ බෞද්ධ විහාරස්ථාන බෞද්ධ උරුමය රකින්න මේ වෙහෙසන තරුණ භික්ෂුන් වහන්සේලාට ආධාර අනුබල දුන්නා කියලා මට නඩු දාලා තියෙනවා කිව්වා. ඔබට හිතා ගන්න පුළුවන් තත්ත්වය මොකද්ද කියලා. මේ නඩුව ගැන මම දැනගෙන හිටියේ නෑ. එක සැරේටම මේ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රවාකිෂ්ඨ මහත්තයා මම එතුමා දන්නවා රාජකාරී කරද්දී එතුමා මට කතා කළකෝ මම දැන් බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා මට මේ අසාධාරණයට ලක් වෙන නීතිය විසින් අසාධාරණයට ලක් වෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහාය වෙන්න ඕනේ. බෞද්ධ ජනතාවට සහාය වෙන්න ඕනේ. මෙතන පෙනී හිටින මේ රජයේ කරන නීති විරෝධී ක්‍රියාවට විරුද්ධව පෙනී හිටලා යුක්තිය ඉෂ්ට කළ දෙන්න ඕනේ කියලා වාකිෂ්ඨ මහත්තයා එතුමාගේ වාහනේ දාගෙන තමයි මම මෙතෙන්ට ආවේ. දැන් මම දවස් දෙකක් එතුමත් එක්ක මේ නඩුවට ආවා. අපි දීර්ඝ කාලයක් මේකට මහේස්ත්‍රාත් අධිකරණයේ අප ඉල්ලුවා. උතුම් විනිශ්චයකාරතුමා සම්සුදීන් විනිශ්චයකාරතුමාට ඉතාම සානුකම්පිතව මේ කරුණ සලකා බැලුවා. නමුත් එතුමා කිව්වා මගේ අත් දෙක ගැට ගහලා තියෙන මේ පනත අනුව කියලා. අපි අභියාචන අධිකරණයට ගියා. අභියාචන අධිකරණයේ වාකිෂ්ඨ මහත්තයා පෙටිෂන් හැටියට මේ නඩුව දැම්මේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය වෙනුවෙන්. එතනදී කිව්වා අපදීමේ බලය තියෙන මහාධිකරණයට ගිහිල්ලා අපේ ලබා ගන්න කියලා. ඔල්ටර්නේටිව් රිලීෆ් එකක්. විකල්ප සහනය තියෙන මහාධිකරණය එතනින් ගිහිල්ලා අප ලබා ගන්න කියලා කිව්වා. අපි මහාධිකරණයට ආවා. මහාධිකරණය අද තියෙනකොට නීතිපතිතුමා ඇවිල්ලා කියනවා මේකට විරෝධතාවයක් මම ඉදිරිපත් කරනවා මට තව දවස් දෙකක් දෙන්න කියලා. අපි දිගින් දිගටම මහාධිකරණ විනිශ්චයකාරතුමාට කිව්වා දවස් 26ක් කිසිම වරදක් නොකරපු පිරිත් කියන්න ගියපු මිනිස්සු ටිකක් හිරේ තියාගෙන ඉන්නවා සානුකම්පිත මට්ටමක සලකන්න කියලා. NMM අබ්දුල්ලා උතුම් විනිශ්චයකාරතුමා කිව්වා මේක දෙන්න පුළුවන් උපරිම සහනය දෙන්නේ නීතිපතිට කියන්න තියෙනවා නම් දෙයක් ගරු නීතිපතිතුමාට ඉඩ දෙමු දවස් දෙකකින් කිව්වට පස්සේ මේකේ තීරණය ලබා දෙන්නම් කියලා. මට මේක එකම දෙයයි කියන්න තියෙන්නේ. මේ සිද්ධිය තුල අපට පේන එකම දේ
මේ ත්‍රිකුණාමලයේ කිසිම මිනිසෙකුට මේ බෞද්ධ විහාරස්ථානෙත් එක ප්‍රශ්නයක් නැහැ. සිංහල මිනිස්සු, හින්දු මිනිස්සු, බෞද්ධ මිනිස්සු, ක්‍රිස්තියානි මිනිස්සු, මුස්ලිම් මිනිස්සු සේරම සමගියෙන් ඉන්නවා. උතුම් වූ අධිකරණ දෙකම මහේස්ත්‍රාත් අධිකරණයේ MSM සම්සුදීන් විනිශ්චයකාරතුමා ඒ වගේම NMM අබ්දුල්ලා උතුමාණන් මහාධිකරණ විනිශ්චයකාරතුමා ඉතාම සානුකම්පිතව මේ ප්‍රශ්න දිහා බලනවා. හැබැයි රජයේ නිලධාරීන් මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ කොහාටද කුමන අරමුණක් ඉෂ්ට කරන්නද කියන එක තේරෙනවා. මම ඉතාමත්ම නීතිය සීමාව විතරයි කතා කරන්නේ. මම හිතන්නේ මගෙන් පස්සේ බෞද්ධ සම්මේලනයේ සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රවාකිස මහත්තයා මේකේ ගැඹුරේ තත්ත්වය මොකක්ද කියලා කියනවා.